ජීවිතය අධිෂ්ඨාන කරගන්න. ජීවිතේ ප්‍රාර්ථනා කරන්න. මිම්මනත කවදාවත් ඔය කටවල් වලින් අනෙකගේ අගුණ කියන්න එපා. මේවා නම් හදාගන්න ඕන දේවල් පින්නතුනේ. අනේක පෙළලා අනේකගේ වැරදි කියපුවාම මාන්නක්කාරකම තියාගෙන මොකුන් වෙලාද උපදින්නේ? අතිමාන්න හුකුරු මාන්නක්කාරය උපදින්නේ බල්ලෝ වෙලා. ඒ නිසා ලබපු මනුෂ්‍යාත්ම භාවයේ ප්‍රයෝජනයක් ඇති කරගන්නට නම් නපුරෝ පරන්නිකු බේදනාති මඤ්ඤේත කත්තචිනං කච්චි. කිසිවෙක් කිසිවෙකුට වෛර නොකරේවා. කිසිවෙක් කිසිවෙකුට නින්දා නොකරේවා. අවමන් නොකරේවා කියන ප්‍රාර්ථනා හැන්දෑවටත් කරන්න, උදේටත් කරන්න. එහෙම කියන කරන එකේ ප්‍රතිඵලය කාටද තියෙන්නේ? ඒක අපිට. ඒක අපේ සංසාරයට හේතු වෙයි. කණ්ඩ පණිනේවා නැති වෙයි. මේක ඉදිරිවාදිකම් පිරිමහන්න කාලයක් නැහැ. මේක වෛර පිරිමහන්න කාලයක් නැහැ. මොකද මෙහෙම දේශනා කරන්න හේතුව පින්නතුනේ ධනංජානි සූත්‍ර දේශනාව තුළ මම මේ බොහොම කෙටියෙන් කියන්නම්. කර්මයට සොත් එහෙමනේ මොන බනද ඔය සරියුත් මහරහතන් වහන්සේගේ හොඳ මිත්‍රයෙක් තමයි ධනංජානි. ධනංජානි කියලා කියන්නේ රජ්ජුරුවන්ට හේතු වෙලා හොඳට හොරා කාපු මිනිහෙක්. මේ පැතිලා හිටියද එහෙම නැහැ. පාරවල් වලින් ඔයනේ පාරව හැම එකකින්ම හොරා කාපු මිනිස්සු මේ පැතිලා නැතුව ඇති මං හිතා. ධනංජානි එවකට දේශපාලන අධිකාරියට හේතු වෙලා මොකද කෙරුවේ? රජ්ජුරුවන්ට හේතු වෙලා නොහොබිනා වැඩ සේරම කෙරුවා. සරියුත්තාන රහන ධනංජානිගේ ධනංජානි දැන් ඔව්ව කෙරුවට මොකක් හරි වුණාම කවුද ඉන්නේ කියලා අහනවා. ධනංජානි කියනවා මේ දරුවෝ හින්දා කෙරුවේ, බිරිඳ හින්දා කෙරුවේ, මේ තියෙන ප්‍රශ්න, මේ ඥාද නෑදෑය ඔහොම ගොඩාක් ಜಾති කියලා කියනවා. මං කරේ මේ හින්දා. අවසානයේ ධනංජානි ඔත්පොල වෙලා ඉන්නකොට පණිවිඩයක් යවුණා දරුවාතේ සරියුත් මහරහතන් වහන්සේට. ඉක්මනට එන්න කියන හාමුදුරුවන්ට කියලා පින්නතුනේ සරියුත් මහරහතන් වහන්සේ ළඟට ගියාට පස්සේ ධනංජානි නරකේ උපදින්න සූදානම්. ධනංජානි කියනවා මට ඉන්න බෑ හාමුදුරුවනේ මං පිච්චෙනවා. ධනංජානි කියනවා මගේ ඔළුව වෑයකින් සහිනවා වාගේ, කකුල් දෙකෙන් දෙපැත්තට අදිනවා වාගේ. දැන් අර හාමුදුරුවන කොයි දරුවෝ හොද්දට මතක තියාගන්න. ඔය හතරහන්දි වලංගු තියෙන කාලේ කටපන්න තියෙන වෙලාවේ පව් ගොඩවල් කෙරුවා වගේ නෙමෙයි. මරණ මංචක එළවයි මෙලවයි දෝලණය වෙනකොට කවුද ඉන්නේ? ධනංජානිට කවුරුවත් නැහැ. රජ්ජුරුවත් නැහැ. කිසි කෙනෙක් නැහැ. මොකද නිරන්තරයෙන් මිනිස්සු පව් කරන්නේ අනුන් මත. පැත්තෝ කුණුහරුපයක් කියලා බැන්න නම් බැන්නේ කාටද? අපිටද අනුන්ටද?
මන්නිකම් මේ හිත කියනවට හිතන්න ඔය කටවල ලිම්මෙනකොට කුණු හරප කොච්චර කියලා දෙනවා. පළල ඇති පගෝදි පිටි. පෞද පින්ද පින් සිද්ධ නද කුණු හරප කිව්වට. පව් ගොඩවල් කාටද කුණු හරපෙන් බැන්නේ? මේ අම්මලා ඇත්ති හැටි වේසි කියලා බැනුම් අහලා ඇති. බැනලා නැද්ද? මොන බැනුම්ද? ගහ තඩි ගහනවා නේද ගෙවල්ල පොඩ්ඩ බෙරෙච්චා. ගුටිත් කාලා ඇති මට. අපි වෙන කාට හරි බනිනෝ. ඒ අකුසලයේ කවුද භුක්ති විඳින්න ඕන? ඔය ඉතින් කිව්වට තේරෙන්නේ නැහැ. එනතන මේ පිච්චෙනවා මේකේ. ඉන්න බෑ. මිනිස්සු අනුන්ට වෛර කරනවා. අවසානයේ විඳවන්නේ කවුද? අපි විඳවන්න එපා. දැන් ඔය මිනිස්සුන්ට සැකය ඇති වෙන්නේ කවුරු මතද? ජීවිතේ කවදාවත් අපිට අපි ගැන සැක හිතලා තියෙනවද? සැක කරන තරමක් කරන්නේ කවුද? අනුන් නෙමෙයි. අපි සැක කරන්නේ අනුන්ව. කවුද මේ පිච්චෙන්නේ, කැලැත්තෙන්නේ, ඇවිස්සෙන්නේ, කලබල වෙන්නේ? ඔය මං ඔය දිල්ලි විශ්වවිද්‍යාලේ පශ්චාත් උපාධිය හදාරනකොට එක හින්දි ගෑන් ළමෙක් හිටියා. මේ කියනවා මේ සේරම පෙරලගෙන පන්තියට ආවා 9:00 විතර. මේ මිත්තා මම හුවා මොකද ඔය කලබලේ කියලා. ෆෝන් එක පෙන්නනවා මේ මං හිතුවේ දෙසුත් උසල පොළවේ ගහයි කියලා. බලනකොට මේ මට පෙන්නලා කියනවා බලන්න කියලා. තාම ෆෝන් එක ඔන් කරලා නැහැලු. කවුද? එකෙල්ල යාළුවා ඉන්න කොල්ලා. තාම ෆෝන් එක ඔන් කරලා නැද්ද? ඔන්ලයින් ඇවිල්ලා නැද්ද කොහෙද? ඔන්ලයින් ඇවිල්ලා නැහැ කියලා. මං කිව්වා ඉතින් කෝල් එකක් කරන් බලන්න. මේ නෑ මට සැකයි. මේ දවස මං එදා තමා තේරුම් ගත්තේ අනුන් ගැන සැක කරලා මිනිස්සු කොච්චර පිච්චෙනවද? මොකටද පින්නතුනේ අනුන් ගැන සැක කරලා අපි පිච්චෙන්නේ? නැත්තම් මේක තේරෙන්නේ නැත්තම් පොඩි වැඩක් කියන්නම් අද ගෙවල් වලට ගිහිල්ලා කරන්න. මම මේ පවුල් ගින්න දෙනව නෙමෙයි හොඳේ. කවුරු හරි දෙන්නේ කුස්සියේ කතා කර කර ඉන්න. කවුරු හරි කුස්සියේ පැත්තට එනකොට මොකද කරන්න ඕන? කතාව නවත්තන්න ඕන. නිකන් කියනකට කරලා බලන්නකෝ. කරන්නේම නැහැ. දීග මගුලුත් එක්ක කරනවා. කවුරු හරි දෙන්නේ කතා කර කර ඉඳලා කතාව නවත්තපුවම මොකද වෙන්නේ? සැකේ. මොකටද පින්නතුනි කවුරුත් කතා කර කර ඉඳලා නවත්තපුවම අපි සැක කරන්නේ? පුරුදු වෙන්න අපිත් එක්ක ජීවත් වෙන්න. අපිට අපි විශ්වාසයි නම් එච්චරයි. අනේකගේ අසත්පුරුෂකම් ගැන හිත අනේකගේ කැතකම ගැන හිත ඔට්ටු තට්ටු වෙනවට වඩා ජීවිතය අඩියක් හරි ඉස්සරහින් තියන්න මගේ සත්පුරුෂකම ගැන හිතන්න. කෛරාතේ තම් පුනක් නැවත නැවත ශ්‍රීපත් කරන්න සුඛෝ පුඤ්ඤස්ස උච්චය. එතකොට තමයි ඒ වගේ ආනිසංස වැඩි දියුණු වෙන්නේ, වර්ධනය වෙන්නේ. එනිසා
ධනංජානිටත් තිබ්බ ඔය ප්‍රශ්න. අපිටත් තියෙන ඔය ප්‍රශ්න. මහා ප්‍රඥාවන්ත භික්ෂුන් වහන්සේලා අතර අග්‍රස්ථායක සරියුත් මහරහතන් වහන්සේ ධනංජානිගේ හිත පිහිටනවා පින්නතුනේ. නරකයේ ස්වභාවය කියලා තිරිසන් ලෝකෙ හිත පිහිටවනවා. තිරිසන් ලෝකෙ ස්වභාවය සිහිගන්වනවා. ඔය සත්තු කොච්චර පෙනන බල්ලෝ කං කඩාගෙන කුණු වෙලා තැන් වල දුවන හැටි. එකමටවත් එහෙම බය හිතෙලා නැද්ද තිරිසන් ලෝකේ අපි උපදී කියලා? ඔක උපදිනකන් තේරෙන්නේ නැහැ පින්නතුනේ. ඔක තේරෙන්නේ එහා පැත්තයි මෙහා පැත්තයි පේනකොට. ඒක බලලා පහ වෙන්න පුළුවන්ද? ඔක බලන්න නම් ඉතින් මරන්න වෙනවා. මතක තියාගන්න. ධනංජානිව තිරිසන් ලෝකේ භයානකකම පෙන්නලා දීලා හිත පිහිටවනවා പ്രേත ලෝකේ. പ്രേත ලෝකේ කල්ප ගානක් දුක් විඳින්න වෙනවා. මල මුත්‍රා අනුභව කරන්නට වෙනවා. සරව ජරාව අනුභව කරන්නට වෙනවා. බෙල්ල ඇඟිල්ලක් වාගේ සඳ කල ගෙඩියක් වාගේ තියාගෙන ඔන්න දුක් විඳින්න වෙනවද පින්නතුනේ? කවදා පිනක් දහමක් කරගන්නද? වතුර ටිකක් හරි සතෙකුට දෙන්න පුළුවන් මොන ආත්මෙද? ඕකෙන් හොඳට වැඩ ගන්න. බල්ලෙකුටවත් ගහන්න එපා පින්නතුනේ. සතෙකුටවත් හිංසා කරන්න එපා. මම දැකලා තියෙනවා පාරේ යනකොට සමහරු බල්ලෝ පන්නන් එනවනේ. අනේ මිනිස්සු ඇඟට කපනවනේ. කපන්න පින්නතුනේ අර වෛර පිරිමහන්නේ සත්තු. ඒ සත්තුන්ට ඒවත් තේරෙන්නේ නැහැ. එහෙම වෙයි කියලා තමයි මෙහෙම බණ කියන්නේ. අපි මොකටද ඉතින් බල්ලෝ වෙන්න යන්නේ? ඒ සත්තුන්ගේ ආත්මේ මුදව ගන්න. එහෙම නොකර ඉන්න පුළුවන් මිනිස්සු වෙලා ඉපදුනහම විතරයි. මම යෝජනා කරනවා ඇත්තන්ට මදුරුවෙක්වත් මරන්න එපා. මේක නොකර ඉන්න පුළුවන් මේ ආත්මේ විතරයි. නිරෝගී සම්පatti ප්‍රාර්ථනා කරගෙන පින්නතුනේ ධනංජානි වාගේ අන්තිමේට ධනංජානි අරගෙන යනවා ක්‍රමක්‍රමයෙන් දිව්‍ය ලෝකයට. හිත පිහිටවන ක්‍රමක්‍රමයෙන් අරගෙන ගිහිල් බ්‍රහ්ම ලෝකේ දක්වා අරගෙන ගිහින් නවත්තන මහා ප්‍රඥාවන්ත සරියුත් මහ රහතන් වහන්සේගේ බලය හැකියාව ඒකලා උන්වහන්සේ ජේතවනාරාමයට වඩිනකොට බුදුරජාණන් වහන්සේ පණ පටන් අරන් බෑ මේ වහින්න කලින් බණ කියලා ඉවර කරන බයෙන්ඩම අඩේ වහින්න එපා. බුදුරජාණන් වහන්සේ අහනවා සරියුත් මහ රහතන් වහන්සේගෙන් කොහෙද වැඩි? සරියුත් මහ රහතන් වහන්සේ කියනවා බුදුහාමුදුරනේ ධනංජානි අසනීප වෙලා හිටියා. බලලා එන්ට ගියා. බුදුහාමුදුරෝ කියනවා සරියුත් මහ රහතන් වහන්සේට සාරිපුත්‍රය අපරාධේ. ඇයි අපරාධේ? ධනංජානි නිකං බ්‍රහ්ම ලෝකෙ තියලා වෙයි. තව ටිකක් බණ කියන්න සෝවාන් වෙන්න ලං වෙලා හිටියේ. මේකේ තප්පරයක්වත් මිස් කරන්න එපා පින්නතුනේ. ධ්‍යාන උපදවන්න පුළුවන්.
තරහව නැති කරන්න ඕනේ. සරියුත් මහරහතන් වහන්සේ අසුරු සැනින් බඹලෝට වඩිනවා. වැඩලා ධනංජානි සෝවාන් මාර්ගඵලලාභී බවට පත් කරන්න බණ කියනවා. එදා ඉඳන් තමයි බුදුරු ඉගැන්වුවේ අපි බණ කියන්නේ දිව්‍ය ලෝකවල බ්‍රහ්ම ලෝකවල මිනිස්සු තියන්ට නෙමෙයි. ඉදං මේ පුඤ්ඤ කම්මං ආසවක්ඛ්‍යා වහං හෝතු සබ්බ දුක්ඛා පමුච්ඡතු. අහන්න බණ පදයක් ගානේ පාරමිතාවක් කරගන්න. මේවා පුරන්ට කය වචනය සංවර කරගන්න. මම මෙහෙම දේශනා කරන්නේ මේ යුගය හරියට තරුණ මහත්තුරු බණහන කාලේ, හරියට තරුණයෝ ධර්මය වැළඳ ගන්න කාලේ කොච්චරද කියනවා නම් පින්නතුනේ අම්ම කෙනෙක් ෆොටෝ එකක් කියලා තියෙනවා. කොල්ලට අවුරුදු 22යි. 21යි තමන්න. තාත්තගේ රෙදි හොදනවා ටැප් එක ගාව දාගෙන. කොල්ල අම්ම කියනවා හාමුදුරුවනේ දවසක් දෙකක් මේ හාමුදුරුව කෙනෙක්ගේ බණ අහනවලු බලනකොට. ඇහුවලු දැන් කවුද අම්මලාට බණහන්න කියන්නේ? අර පුතා. ළමයි තමයි පෙන්නන්නේ. ළමයිට තමයි ඌමනාව තියෙන්නේ. අම්ම කියන හාමුදුරුවනේ කොල්ලා වෙන්නදා රාත් 10 11 වෙනකන් ගෙදර ආවේ නැහැ. මොන හේතුවක්ද දන්නේ නැලු. දැන් අපි කනකොට කොල්ලට බත් කන්න ඕනලු. තාත්තගේ රෙදි ටික හොදනවලු. කියනවා තාත්තා හිටිය දරුවෝ අතෑරලාලු. ඒවා හැදෙනවා. දෙමව්පියන්ට ලොකු වගකීමක් තියෙනවා. ඔය එක තාත්තා කෙනෙක් මට කියනවා මේ පැත්තේ කොල්ලෝ ගංජා ගන්නවද නැහැ? නැතුවති මං හිතන්නේ. නෑ බොහෝ පැතිවල ගංජා නම් තව කොහෙදනේ මේ අවුරුදු 16 17 පටව වැච්චෝ ගවොත් දෙකට ගන්නවා. අර බයිසිකල් ගත්තාම ඉමක් කොනක් නැතුව යන ළමයි ඉන්නවද මේ පැතිවල? ඉන්නවලු. මං දැකලා තියෙනවා සමහර ළමයි යන්නේ පව්. හෙල්මට් එක දැම්මම කුකුලට තොප්පිය දැම්මා වගේ. ඔළුවට වඩා හෙල්මට් එක ලොකුයි. එහෙම තියෙනව නේද අර? දිගට. මේ බයිසිකල් පව් ඉතින් ඒ දරුවෝ මේ තැන්වල ඉන්නවනම් දැන් මම කියනවට සාක්කුටක් දාන්න. ලයිට් එකක් හරි තියෙනවා සාක්කුවේ. ඒ උංග සාක්කුවල දුම් කළ බලු. හුණු පැගන්න. ඔබෙති බොහොම ඉක්මනට මේවට හුරු කරන සමාජය. තාත්තා කෙනෙක් කියනවා කොල්ලට අවුරුදු 16යි හාමුදුරුවනේ ළමයා ටිකක් මුරණ්ඩු වෙනවා. මං ඇහුවා දැන් ඔය ඇත්තෝ මොකද කරන්නේ මුරණ්ඩුකමට? මං ටිකක් තදට ඉන්න පටන් ගත්තලු එතන ඉඳලා. මේ ඇත්තොත් එහෙම ළමයි දඟයි නම් අම්මලා තාත්තලා මොකද කරන්නේ? තදට ඉන්න. ඕවා දඩ ගොම් වැඩ පින්නසනේ. මෝඩකම් මොනවාද? ළමයිට තදට ඉන්න එක. මම ඇහුවා අර තාත්තගෙන් කොල්ල එහෙනම් මද්ද්‍රව්‍ය වලට තුරු වෙලා ඇත්තේ කියලා. නෑ එහෙමනම් දැනගන්න නෑලු අම්මගේ වැඩේ හැම වෙලේම කොල්ලා කට හිපිනකලු. කොහරි ගිහින් ආපු ගමන් මොකද කරන්නේ?
කටයි විනු. ඔය පෙරේද නේද පළවෙනිදා තිබ්බ වැලි කන්දේ පොළොන්නරුවේ ලොකු දේශනාවක්. මම හිතන්නේ 5000කට වැඩි සෙනග වැලි කන්ද නගරේ ක්‍රීඩා පිටියේ ලෝක ළමා දිනේ දවසේ මං විශේෂ වශයෙන් කිව්වේ දරුවන්ට ආත්ම ගෞරවය දෙන්න. දරුවන්ගේ පෞරුෂය රකින්න. ගෙවල් වලින් කරන මහා කැත වැඩක් තමයි පින්නතුනේ. දරුවන්ගේ පෞරුෂය කොන්ද කඩනවා ගෙදරේ. කොල්ලෙකුට තියෙන්න ඕන හොඳ ආත්ම අභිමානය. ඒක බුදිය ගත්තට පස්සේ දොරට කන තියාගෙන ඉන්න බෑ මොකද කරන්න කියලා අහන්න. අම්මලාගේ තාත්තලාගේ වැඩ. මම ඇහුවා තාත්තගෙන් තදට ඉන්න මතක් වුණා වගේ කවද්ද ළමයාත් එක්ක අන්තිමට බත් කටක් කෑවේ. මතක නැහැ. මේ තාත්තලාට මතකද? කවද්ද කොල්ලට අන්තිමට බත් කටක් කැව්වේ? කවද්ද ළමයාගේ ඔළුව අත ගෑවේ? එතකොට කියනවා මේ බුරුලට ඉඳලා බෑලු. වෙන්න මොකද වෙන්නේ? ළමයි බුදුහාමුදුරු උගන්වන්නේ මොකද්ද? එකට එක කරන එක නවත්තන්න. ගෙවල් වල ප්‍රශ්න ගොඩක් අඩුයි කට වහගෙන එක ඉන්නවනේ. එකක් කිව්වොත් අනිත් පැත්තෙන් 60ක් විතර කියන්නේ නැද්ද අපේ ගෙවල් වල? කොහෙද සමතය? කොහෙද මෛත්‍රිය? එකට එක කියන එක නවත්තන්න පුරුදු වෙන්න. එකට එක කරන එක නවත්තන්න. මම හවර තාත්තගෙන් කවත් අන්තිමට කොල්ල අරගෙන මගේ පුතේ කියලා තුරුල් කරගත්තේ. එක දවසක්වත් නැහැ. අර බෙදාගෙන ඉන්නව නේද ගෙවල් වල? මේ තාත්තා සැරට ඉන්නවා අම්මා බුරුලට ඉන්නවා. අනේ කවුද ඉගන්නේ? හදාගත්ත මනස්ගත වෙන්නේ දරුව ඈත්තන එක විතරයි. මම අපේ තාත්තලාට කියනවා පැත්තොන්ගේ අර බජාර් භාෂාවෙන් කියන ආතල්නේ. පැත්තන්ගේ ආතල් හින්දා දරුවෝ නැති කරන්න එපා. ඒ මොකද්ද? දරුවොත් එක්ක බත් කටක් කාලා බුදිය ගන්න තියෙන වෙලාව කොහෙවත් යන්නේ උන් එක්ක බොණ්ඩ දා ගන්න එපා. බිරිඳයි දරුවෝ එක්ක ගෙදර ඉන්න තියෙන වෙලාව කොහෙවත් යන මිනිස්සුන්ගේ පාටි වලට ගිහිල්ලා වැඩක් තියෙනවා. එක බිරිඳයි දරුවෝ එක්ක ඉන්න නිදා ගන්න බට්ටික කණ්ඩ වැළඳ ගන්න තුරුල් කර ගන්න තියෙන වෙලාව හම්බ කරන්නම යට කරන්න එපා. මේවා නම් පුරුදු වෙන්න වෙනවා පින්නතුනේ. මේවා පුරුදු වෙන්නේ නැතුව නේ කටින සිවුර කිල්ලත් වැඩක් තියනවා. මෙව්ව ගෙදරක නැත්තම් චෛත්‍ය ගෙඩි පිටින් ගිල්ලත් වැඩක් තියනවා. මේවා තියෙන්න ඕන පින්නතුනේ. ගෙදරක ආදරේ තියෙන්න ඕන. ගෙදරක ව්‍යාපාදේ නැති කරන්න පළමු තැන ගෙදර වෙන්න ඕන. වෛරය, ක්‍රෝධය, ද්වේෂය පටන් ගන්න ගෙදරින්. ඒක එතනින් නැති කරන්න පුරුදු වෙන්න ඕන. ඒ නිසා කාලෙකින් හම්බෙච්ච මනුෂ්‍යාත්භාවය තුළ කුලප්පු නවත්ත ගන්න. හරි නියතමානී වෙන්න. ඔය හරි අමාරුයි මේ පන්සල් කෙරුවා මේ පැතිවල නැතුව ඇති. බැරි වෙලාවත් දහම් පාසලක් තියෙනවද මේ? ළමයා තරඟ වලට දැම්මේ නැත්නම් එහෙම දායක කෙනුත් එක්ක අස් වෙනවා. දැන් මේ පාර කටින ඔය පින්නතුන්ද කරන්නේ. කොහොමද කිට්ටු කරලා හාන්දරෝ කිව්වා නම් එහෙම නෑ වෙන කට්ටියක් කරන්න කියලා. අය මේකට බත් අම්බලා ඉවරයි.
මිනිස්සු හරියට මං කියන්නේ මේ පැතිවල එහෙම නැති වෙද්දී අනිත් පැති ගැන හොඳ. මේ පිරිමහනවා පන්සල් එක්ක හාමුදුරු එක්ක නේ දායක සභාවෙන් මොකක් හරි වුණොත් එහෙම කාත් එක්කද වෛර පිරිමහන හාමුදුරුවොත් පන්සල් යන්නේ හාමුදුරුවෝ කියලා. මේ පැතිවල තියෙනවද මරණාධාර සමිතිය මේවා සභාපතිලා ඇවිල්ලා ඇත්තේන නෑ මේ පැතිවල එහෙම සභාපතිලා එහෙම නැතුව ඇති. බොහෝ පැතිවල මරණාධාර සමිති දායක සභාවල සභාපතිලා මගේ අම්මා දිසාපතිකම කරනවා ඒ කරන්න වෙනතුනේ උතුම එකක් නැතියෙන් මං කියන්නේ මෙහෙම නෙමෙයි මෙහෙම නැතුව අනෙක් පැතිවල එහෙමයි. මිනිහට කියලා පඩි හම්බෙන අර මරිච්චාම දෙන ඔය පෙට්ටියට දෙන කීයක් හරි තමයි ඉතින්. සමහර ළමයි කියනවා අරුන් ඉන්නකම් අපි යන්නේ නෑලු කියන්නේ. ඔය එවුන් හාඳුරලා ගාව ගන්න එපා මොකේටද? මේ දෙයනේ කියලා විහාර මන්දිරේ තියෙනවා. ඇවිල්ලා බුද්ධ වත හොඳට කරන්න බැරිද? චෛත්‍ය මලු අමදින්ට බෝ මලු අමදින්ට කාටද පිං සිද්ධ වෙන්නේ? මොකටද බුදුහාඳුරුවන්ගෙන් පලි ගන්න? මොකටද ශාසනයෙන් පලි ගන්න? මං අහනවා මේ පන්සලට ඇවිල්ලා ඉන්න තරුණ මහත්තුරුන්ගේ කවද්ද අන්තිමේට ගෙදර ඉන්න අම්මටයි තාත්තටයි දන ගහලා වැන්දේ? එහෙම මතක තියෙනවද? කවද්ද ඇවිල්ලා බෝමලු ඇමදුවේ? දැන් ගේ වෙලාවක් නෑ කියලා. පින්නතුනේ අපිට වෙලාව තියෙනවා මොන වෙලාවටද? ඒ වෙලාව හැදෙන්නේ ටික ටික බැරි ගහනකොට. මේ මොක කොහොම කරුවත් අත්තාහි අත්ත නොනැති අපිට අපිත් නැති වෙනවා පින්නතුනේ. අතපය වැඩ කරන කාලේ මේවා ටික ටික කරගන්න. කවදා කරන්නද? මේවා ටික ටික පුරුදු වෙන්න. අදටත් ධාතු කරඬුව වඩම්මනකොට අපි නැගිටිනවද නැගිට වෙනවද? නැගිට වෙනවා. ඒ අපේ බුදුහාමුදුරුව කරපු මොන පින්කමක්ද? පින්නත්ති සංක සිටුවර වෙලා ඉන්න කාලේ තමන්ගේ එකම පුතා සුසීම පසේ බුදු කෙනෙක් වුණා. පසේ බුදු වුණාට පස්සේ ඒ ධාතු තැන්පත් කරලා හදපු චෛත්‍යයේ වල් පැලැටි ගැලෙව්වා. සුදු වැලි ඉස්සා පැන්කෙන්ඩියක් පූජා කරා. ඔච්චරයි. අදටත් තථාගතයන් වහන්සේට විපාක දෙන්න ධාතුන් වහන්සේලා තැන්පත් චෛත්‍ය මළුව පිරිසිදු කිරීම. ඔච්චරයි. අපිට බල්ටි ගහගම වතු ගන්න බැයිද? කොහොම වෙලාව ගන්ට පුළුවන්? ශ්‍රමය දන් දෙන්න ළමයිට පුළුවන්. අපේ අම්මලාට තාත්තලාට තරුණ මහත්තුරුන්ට පුළුවන්. ඔය නේ රැඩිකල් ඒවා තියෙන්න ඕනේ. කමක් නෑ. මග කුමාරයා චක්‍රවර්ති රාජ සම්පත්තිය ලබාගත් මොනා කරලා? ශ්‍රමය දන් දීලා. මතක තියාගන්න. හැමදාම ශ්‍රමය දන් දෙන්න බෑ. ශ්‍රමය දන් දෙන්න ශාසනය වෙනුවෙන් ඕක කරන්න පුළුවන් හයියක් තියෙනකම් විතරයි.
එනිසා කාරුණික පින්නතුනි මේ කියපු එක වචනයක්වත් අපත්තෙනම් දාන්න එපා. මේ කියපු එක වචනයක්වත් නොසලකා හරින්න එපා. ඒකට බරපතල හේතුවක් තියෙනවා. දැන් කවදනම් අය අපි මිනිස්සු වෙලා උපදීද? ඉපදුනත් කවදනම් මට අය මහාන වෙන්න හම්බෙයිද? මහාන වුණත් කවදා අය බණ කියන්න හම්බෙයිද? බණ කියන්න හම්බුණත් මිනිස්සු අහන විදිහට දැනෙන විදිහට කවදා බණ ටිකක් කියන්න? ඒ ගැන පුදුම හැඟීමෙන් අයියගේ මිනිහ ගෙදර තියෙන කොටත් බණවලට ගියා. පාන්සුකූලේ කරලා දානේ කරලා ආවත් හරි තව ගෙදර යන්න බැරි වුණා. ඇයි? ජීවිතේ නවතින්න එපා කිසිම තැනක. අකාරුණිකකම නෙමෙයි, සංවේදී නැතිකම නෙමෙයි. දවසට 4-5 ගමනක් කතා කරනවා. එහෙම නොයන්නේ අම්මගේ තාත්තගේ ඉල්ලීමේ හින්දා. ඒ කට්ටියගේ ඕනකම හින්දා සියලු අවශ්‍යතා සම්පූර්ණ වෙනවා. මොකද භෞතික ලෝකේ සමහරක් දේවල් නිසා ආධ්‍යාත්මික ඒ සංවර්ධනය නවතින්න පුළුවන්. අර දන්නව නේද අර කිරිහා මිසිල් ගන්න ගිහිල්ලා වෙච්ච වැඩේ. ඔය බේවස් සමාදන් වෙන එක, සිල් ගන්න එක, ආධ්‍යාත්මය හදන එක කොහරි ගිහිල්ලා ඒ බණ භාවනා කරුවට ගැටලුවක් නෑ. ඒවා කරන්න ඕනේ. සියල්ල අතාරින්න ඕනේ මනසින්. ඒවා කරන්න ඕනේ මනසින්. ඒවා කරන්න ඕනේ හොඳ අවබෝධයකින්. එහෙම නැතුව අන්ධවතාගේ ලක්ෂණ කියෝ වාගේ ධර්මය අල්ලගන්න එපා. වත්තන්ට මේ වචන අපත් කරන්න එපා කිව්වේ අප්‍රමාණ කරුණාවකින් සහ කැපවීමකින් කියන නිසා. අධිෂ්ඨාන කරගෙන මේ විදිහට ජීවිතේ ගොඩනගා ගන්න. පළවෙනි යෝජනාව හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කතා කරන්න එපා. පුළුවන්ද? හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට තෝ කියලාවත් කියන්න එපා. හෙට ඉඳන් ගෙවල් වල කිසි කෙනෙකුට කුණුහරුපයක්වත් කියන්න එපා. කටම තමා පරිස්සම් කරගන්න. අර මම මේ කියන්න හිටියේ වැස්ස පෑවුව නේද කියලා. කර්මයටවත් වැස්සොත් එහෙම ඉවරයි. රාහඳුරුන්ගේ කට කියලා නිප්පාන. ඔය අර අහලා තියෙනවනේ අර ඉබ්බෝඩින් ගියපු ඇටි. වතුර පිරිච්ච පොකුණක හිඳිච්ච පොකුණක අර ඉබ්බෝ කියනවනේ කොක්කුන්ට උඩින් හින්දාපන් කියලා. කොක්කු මොකද කරන්නේ? මේ කෝටුවක් අරගෙන දෙපැත්තෙන් හපාගෙන ඉබ්බට කියන මැද්දෙන් අල්ලගනින් කියලා. හැතැම්ම දෙකක් විතර උඩින් යනකොට යට හිටු මිනිස්සු වගේක් මොකද කරන්නේ? ඉබ්බට ඔච්චම් කරනවා. ඉබ්බට කේන්ති කියලා ඉබ්බ බයිනවා. ඉබ්බෝ නම් වෙන්න එපා. අපිට ඇත්තටම අපි කලබල වෙන්නේ කවුරු හින්දාද? අපේ වැරදි වලට අපිට කේන්ති යනවද? අපි අතින් ගෙදරක පිගානක් බින්දුනොත් මොකද කරන්නේ? බයිනවා.
හිමීට සද්ද ඇහුණු නැත්නම් කට්ටු කරලා විසිකන මිසක. අපි ශාලේ ඉන්නකොට කුස්සිය පැත්තේ සලංගාලා ඇහුණොත් එහෙම පිටිත් එක්ක පෙරලන ගන්න නෙමෙයිද කතාව. අපි අපේ වැරදි වලට කලබල වෙන්නේ නැහැ. අනුන්ගේ වැරදි වලට කලබල වෙන එක නවත්තන්න. ඉබ්බ වැටෙනවා. කොකු සුමානකින් විතර ආයනකොට තව ඉබ්බෙක් ඉන්නවා. ඒ ඉබ්බත් කියනවා කොකෝ වතුර තියෙන තැනකට ගිහින් දාපන් කියලා. කොකු කියනවා ඉබ්බොන්ගේ කටවල් හොඳ නැහැ. ආය කවදාවත් ඉබ්බොර යන්නේ නැහැ කියලා. 1000ක් පොරොන්දු ගෙවිස්වාගෙන බැරිම තැන කොකු මොකද කරන්නේ? අයත් මේ විදිය කෝටුවක් අරගෙන දෙපැත්තෙන් අපාගෙන ඉබ්බට කියනවා මැද්දෙන් අල්ලගනි කියලා. ඔහොම හැතැම්ම 2-3ක් යනවා. අයත් අර බිම හිටු මිනිස්සු වගේ කොච්චම් කරනවා ඉබ්බ උඩ යනවා කියලා. ඉබ්බගේ ඉවසීම කොච්චරද කියනවනම් අර කෝටුව තව ටිකක් තදට හපාගත්තා. මීටර් 500 නම් පැන්නේ නැහැ. ඉබ්බට ඉන්න බෑ. එයාර කොක්කු නිගමටවත් කිව්වේ නැහැ ඉබ්බොම කලින් එකා වගේ නෙමෙයි හොඳයි කියලා. බැරිම තැන ඉබ්බ අහනවා කොක්කුන්ගේ යාළුවනේ මං හොඳයි නේද කියලා. ඒ ඉබ්බට මොකද? වැටිලා මැරෙනවා. මේක මේ අටලෝ දහම ගැන උගන්වන හරි අපූර්ව. යනකොට කාට හරි රවාගෙන යන්නකො බලන්න. නෑ නිකම් මං කියනවා අතාරින්න නැද්ද අනිත් පැත්තට? රවණ්ඩවත් බෑ. කවුද කුලප්පේ? පුරුදු වෙන්න. ඉවසන්න. විනයෝච සුසික්කිතෝ. විනයක් තියෙන්න ඕන. ශිල්ප ශාස්ත්‍ර දැනීමක් තියෙන්න ඕන. එහෙම වුණාම තමයි අටලෝ දහම කම්පා වෙන්නේ නැතුව නැත්තම් අර වෙනත් වඳුරොන්ට දැලිපිය වුණා වගේ කිසි අනගුණක් නැහැ. මේ පොඩි කොල්ලෝ සුටුසු ගාලා හෙල්මට් එකෙන් ගහනවා අනිත් පැත්තට මොකක් හරි වුණාම ඒ පුදුම ඛේදවාචකයක් සමාජ ඛේදවාචකයක් මේකේ තියෙන. අනේකගේ දුක අඳුරන්න පුරුදු වෙන්න. ගොඩක් වටිනවා කට පරිස්සම් කරන් ඉන්න ඕන. ඉවසන එක නම් හොඳටම තියෙන්න ඕන. මොකක්ද අවසාන ප්‍රතිඵල ඉවසන එක? අත්තු කියනෝනේ ධාමතුරුන් ඉවසලා බැරිම තැන තමයි මේ කෙරුවේ කියලා. මං ඉතින් ඔය බන්ධනාගාරවල ලංකාවේ නොගිය බන්ධනාගාරයක් නැතුව ඇති. මොකේද? දේශනාවලට. කොච්චරවත් යනවා? අවුරුදු 19 කොල්ලෝ 20 21 අඬලා කියන ඇවිල්ලා මොනවාද? හමුදුරුවනේ මේ බණ ටික එළියෙන් අහන්න තිබ්බනා. මිනිස්සු කඩු කිනිස්සි අරගෙන ඇවිල්ලා තියනවා ළඟට. ළඟින් තියලා කියනවා ඔය දකුණේ පැත්තේ මිනිස්සේ අදටත් හිරේ යන්න නැතුව ඉන්නේ හාමුදුරුවෝ හින්දා කියලා. ඒ ගෙදර පහන තියෙන තැන මගේ ෆොටෝ එකක් ගහලා කත්නෝරුවේ හාමුදුරුවන්ට පින් සිද්ධ වේවා කියලා. ඇයි? ඒ මිනිස්සයා කියනවා ළමයා වඩා ගන්න හාමුදුරුවෝ හින්දා. ගෑනු දරුවෝ එක්ක ඉන්නේ හාමුදුරුවෝ හින්දා. පුදුම ඉවසීමක් හාමුදුරුවනේ දැන් තියෙන. වෙනද කඩේකට ගිහිල්ලා බඩුවක් ඉල්ලන පමාවෙන් දුන්න නැත්තම් අඬ දබර කරපු මම දැන් පුදුම හික්මීම පුදුම නිමිච්චකම තේරුම් ගත්තලු මේක අවුරුදු 700 ජීවත් වෙන්නේ නැහැ කියලා. කොච්චරයි මේ බොහෝම කෙටි කාලයක් ඉන්න වෙලාවේ
වචනකින්වත් කිසි කෙනෙකුගේ හිතක් නම් රිද්දන්න එපා. වාචාය සංවරෝ සාදු. වචනේ සංවරයට. නත්ති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං. බුදුහාමුදුරුවන්ගෙන් තොර සරණක් පතන්න එපා. නත්ති මේ සරණං අඤ්ඤං ධම්මෝ මේ සරණං වරං. ධර්මයෙන් තොර සරණක් පතන්න එපා. මොකද සබ්බ රතින් ධම්ම රතින් ජිනාති. සියලු රතින්ට එහා ගියපු රතියක් තියෙන්නේ ධර්මය. ඒක හොඳට කාවැතුනහම සබ්බ පාපස්සා කරන එකදු අකුසලයක්වත් කරන්න එපා. කුසලස්ස උපසම්පදා. කුසල් පමණක් වැඩි දියුණු කරන්න. සියලු බුදුවරුන්ගේ අනුශාසනාව. රහසින්වත් හිතකින්වත් පව් කරන්න එපා. ඇත්තු කියයි දැන් හාමුදුරුවනේ අපි ගෙවල් වල කොච්චර හොඳට ඉන්න ගියත් ඉන්න බෑනේ කියලා. ඕකනේ තියෙන ප්‍රශ්නේ. නිකමට හිතන් ඔය අදත් එක අම්මා කෙනෙක් මට කියනවා ජීවිතේම එපා වෙලා තියෙන අම්මා හින්දාලු. ඇයි ගෙදර සැනසීමෙන් ඉන්න දෙන්නේ නැහැ. අත්තන්ට එකම හිස රදේ ගෙදර කට්ටිය. වෙන කවුද? ගෙවල් වල එනකොට නැගත් එක දෙරි ගහලා ලේ ටික පිච්චිලා නෙමෙයි තියෙන්නේ. ගෙදර මිනිස්සු දැන් පුරුදු වෙන්න ඕනේ. මිනිස්සු දෙන්නේ මොනවාද? මිනිස්සු ගාව තියෙනවා. දැන් මම මේක කියනකොට හිතන්න ඕන අපි ගාව මොනක් තියෙන. කැතකම තියෙන මිනිස්සු කැතකම දෙනවා. වෛරය තියෙන මිනිස්සු වෛරය දෙනවා. අනෙක රිද්දන්න ඕන කියලා හිතේ වෛරය පැහෙන මිනිස්සු ළඟ තියෙන ඒවා දෙන්න පින්නතුනේ. අපි මොනා කරන්නද? එහෙමයි කියලා ඒවා අපි ගන්න එපා. දන්නවනේ අර ජර්මනි තාප්පේ ගහුවට පස්සේ අනිත් පැත්තේ දකුණේ මිනිස්සු මොකද කරේ? අතු ගාලා තිබ්බ කුණු රොඩු සේරම දානවා. ඔය නැගෙනහිර බටහිර. නැගෙනහිර මිනිස්සු බටහිරට දානවා. බටහිර මිනිස්සු මොකද කරන්නේ? ඒ පැත්තේ තිබ්බ එළවලු පළතුරු කඩලා මළු වල දාලා තාප්පේ එල්ලනවා. එල්ලලා බෝඩ් එකක් ගහනවා. අපි දෙන්නේ අපි ගාව තියෙනවා කියලා. මතක තියාගන්න. මිනිස්සු දෙන්නේ මිනිස්සු ගාව තියෙනවා. ඔය කටවල් වලින් මේ වෙනකොට කීපාරක් කියලා තියනවද කියලා නැද්ද? අපි හිතුවේ නෑ එවුන් අපිට මෙහෙම කරයි කියලා කියලා. ඕන තරම් කියලා ඇති. අය හිතන්න දෙයක් නෑ මිනිස්සුන්ගේ හැටි. ඒක මිනිස්සු ගාව තියෙන එක දෙන්නේ මිනිස්සුනේ. අසත්පුරුෂකම තියෙන මිනිස්සු අසත්පුරුෂකම දෙනවා. අපි මොකටද අසත්පුරුෂය? අපි ගාව තියෙන අනෙක්ගේ කොච්චර අසත්පුරුෂකම් නොමිනිස්කම් කෙලෙහි ගුණ නැතිකම් තිබ්බට කමක් නෑ. අපි ගාව කෙලෙහි ගුණේ තියාගන්න. ගොඩක් මිනිස්සුන්ට මතක නැති කේස් එකක්. ඔබ මොකද්ද? ඔය කියන්නේ අපි ඒ කාලේ උන්ට මෙහෙමයි කරුවේ කියලා කියනවනේ. කියන්නේ එහෙම නෑ අය. කෙලෙහි ගුණේ නැත්තම් අපි මොකක් කරන්නද?
ඒ ගුණය අපි ගාව තියාගන්න. මගුල් බණ කියන්නත් කලින් තථාගත බුදුහාමුදුරුවෝ ලෝකෙට පෙන්වුවේ මොකද්ද? කෙලෙහි ගුණ සලකන්ට කියලා. ඔය අපිට ඔය ෂොට් එක දෙන තරමක් දෙන්නේ කවුද? කාලයක් අපෙන් යැපුණු මිනිස්සු නෙමෙයිද? හොඳට බලන්න. දැන් ඔයත් මෙහෙම කියනකොට හිතනවා ඇති අපි ගාවට යාළුවෝනේ. මං කියන්නේ මිනිස්සු ගන්න නෙමෙයි. කසාද බිරිඳ කසාද ස්වාමිය ඒ උදවිය තරම් රිද්දන්න වෙන කවුද? දැන් මං ඉතින් පවුල් 800ක් ගැන විතර දන්නවා. ඔය කෙරලා ඇවිල්ලා කුණුහරුප කියලා බයිනකොට රිදෙන්නේ නැද්ද? කවුද රිද්දන්නේ? පිට මිනිස්සු කවර කතා. මේ වයසක අම්මලාගෙන් තාත්තලාගෙන් අහන්න දරුවෝ සලකනවද කියලා. බෙහෙත් ගේන්න යනවා ඇති. කණ්ඩ දෙනවා ඇති. තව මොනවද කරන්නේ? සතුටු සාමීචයක් තියෙනවද? කවද්ද ගෙදර ඉන්න අම්මගේ තාත්තගේ අන්තිමට තෙල් ටිකක් ඔළුවේ ගෑවේ? නම් මම නිකන් කියනවට මතක් කරන්නකො බලන්න. කම්පා වෙන්න එපා. කවද්ද මම්මගේ අම්මගේ ඔළුවේ තෙල් ටිකක් ගෑවේ? තාත්තා කහුල් දෙක මිරකපු කාලයක් මතකද? මෙව මොකවත් නැහැ. මේක නිවන් දකින්න තමයි ඔට්ටු වෙන්නේ හොගාලා. පුරුදු වෙන්න. අර කිරිබොන කාලේ බත් කණ්ඩ යන්න එපා. ප්‍රගුණ කරන්න. ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය වන පටන් අරන් පැයකමාරයි. ඔය සියලු දෙනාට දළදා හාමුදුරුවන්ගේ පිහිටෙන් ලැබේවා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. වැදගත්ම කාරණය තමයි පිනතුනේ කාලෙකින් ලැබිච්ච මනුෂ්‍යාත්ම භාවය තුල අර පතිරූප දේශවා සෝචනේ පුබ්බේච කත පුඤ්ඤතා මිනිස්සුන්ට තියෙන්න ඕනේ පෙර කරපු පින් ඇති භාවයේ තියෙන්න ඕනේ. ඒ හින්දා පින් කරන්න නම් අපිට සුදුසු පරිසරයක් තියෙන්න ඕනේ. ගැළපෙන්නේ නැත්තම් හරියන්නේ නැත්තම් මොකද කරන්න ඕනේ? අර මණිකණ්ඨ නාගයාට වෙච්ච දේ දන්නවනේ. ඇවිල්ලා නාගයා උඩට එනකොට මණික ඉල්ලනවා. දෙවෙනි දවසෙත් ඉල්ලුවා, තුන්වෙනි දවසෙත් ඉල්ලුවා, හතරවෙනි දවසෙත් ඉල්ලුවා. නාගයා මොකද කරුවේ? අත් පැත්ත පළාතකටවත් ගියේ නැහැ. එහෙම වදයක් වෙන මිනිස්සු ඉන්නවනම් අයින් කරලා දාන්න. වද එල්ලගෙන ඉන්න එපා. හිරිහැරයක් තියෙන මිනිස්සු ඉන්නවනම් අයින් කරලා දාන්න. ඔය විසර ගෙඩිය මිරිකලා සරවැරියට පස්සේ කැක්කුම නැහැ පින්නතුනේ. ඕක තියාගෙන ඉන්නකම් කැක්කුමයි පුපුරු ගහනවා. ඒ හින්දා ඒ සඳහා අවශ්‍ය ශක්තිය ධෛර්යය මේ අම්මලාට තාත්තලාට සත්පුරුෂෝ විදියට ජීවත් වෙන්න සුවිසි අනන්ත බුදු ගුණේ බලයෙන් ලැබේවා සාදු කියලා පතන්න.